Welcome back to my YouTube channel. මම අද කතා කරන්න යන්නේ මේ FlySky i6X ට්‍රාන්ස්මීටර් එක තියෙන මේ ට්‍රාන්ස්මීටර් එක සාමාන්‍යයෙන් අපි ජෙට් එකක් එහෙම හදද්දී මේ මම කලින් හදපු ජෙට් එකක් එහෙම හදද්දී මේකේ channel mix කරන්න ඕනේ වෙනවා. දැන් අපි අද කතා කරන්න යන්නේ channel එක mix කරගන්නේ කොහොමද කියලා. කියන්නේ දැන් මේකේ පළවෙනි channel එකයි දෙවෙනි channel එකයි mix කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපි කරන් දිනේ ට්‍රාන්ස්මීටර් ඔන් කරගෙන ඕකේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ප්‍රෙස් කරලා මේ තියෙන මෙතනට යන්න ඕනේ. මෙතන යනට පස්සේ ආයි ඕකේ බටන් එක ප්‍රෙස් කරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට පහළට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මික්ස් වලට පහළින් තියෙන්නේ. නේ. ඔය ඊතලේ තියෙන. එන්න එතනට තියලා ඉවරලා ඒක එතන අරගෙන ඉවරලා ඕකේ බටන් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දැන් මේක ඕෆ් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි බලමුකෝ. දැන් මේ ජෙට් එකේ දැන් මේක නෝමල් මේ උඩට කරාම එකයි මේ වෙන්නේ. මේ පැත්තේ ඔය පොඩකින් මේ මෙච්චරයි එන්නේ. දැන් මේ මෙහෙම කරාම අනිත් පැත්ත වෙනවා. එච්චරයි. දැන් මේ දෙක මික්ස් කරාම වෙන්නේ. දැන් මේක ඔෆ් නේ තියෙන්නේ. මේක අපි අප් කරලා ඒ කියන්නේ අප් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේක ඔන් කියලා වෙනවා. ඒක සේව් කරගන්න තියෙන මේ කැන්සල් බටන් එක තියෙන. ඒක ප්‍රෙස් කරගෙන ඉන්න තියෙන්නේ. හරි. දැන් ඔය සේව් වුණා. දැන් අපි ආයි බලමු. මේ ඔය ගාන්ට දෙපැත්තටම වැඩ කරනවා. මේක දැන් ආයි අපි ඒකට ගිහිල්ලා බලමු. දැන් මේකේ මේ 100% නේ දාලා තියෙන්නේ. මේක ඕගලන්ට බලලා ප්ලේන් එක ඕගලන්ට කන්ට්‍රෝල් කරන්න ලේසි වෙන විදිහට බලලා හදාගත්තා හැ. හරිද? මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ අපි දැන් එක සේව් කරගත්තනේ. ඕගලන්ට තව මේ ප්ලේන් හදන ඒ කියන්නේ ජෙට් අනම් මනම් RC ප්ලේන් ගැන හදන ඒවා ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් මේ තව මේ දැන් ඔය සද්දයක් එනවනේ. මේකේ ට්‍රාන්ස්මීටර් එකේ නිකන් වෝනින් එකක් වගේ වදින්නේ. ඒ කියන්නේ දැන් මේ ට්‍රාන්ස්මීටර් එක මේ බැටරි බැහැලානේ තියෙන්නේ. මේ 4 ගානක් වගේ තියෙන්නේ. ඒකින්ද තමයි මේ එලාම් එකක් වගේ වදින්නේ. ඔය ඔයගලන්ට තව මේ ට්‍රාන්ස්මීටර් එකේ සෙටින්ස් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් මැසේජ් කමෙන්ට් එකක් දාන්න. තව ඔයගොල්ලෝ හරි අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you.